සුබ දවසක් හැමෝටම. අද මගේ ලයිව් එක ඇත්තටම ෆෝකස් වෙලා තියෙන්නේ ඩෙෆිනිට්ලි වෙබින එක බලලා. ඔතන $149 පේ කරන්න කියනවා. බිස්නස් එකේ තියෙන ඉන්ෆර්මේෂන් අර බිස්නස් එක ට්‍රයිල් කරලා බලන්න අවශ්‍ය නම් ඔයාලට සූට් වෙනවද කියලා බලන්න අවශ්‍ය නම් ඒක $149 පේ කරන්න ඒක රිෆන්ඩබල් ඔප්ෂන් එකක් කියලා කියනවා. ඔයාලා දකිනවා. එතකොට ඉස්සලම කෑෂ් ඉන්වෝල්ව් වෙන හින්දා සමහරක් අයට හිතෙන්න පුළුවන් මේ පේ කරන $149 මට කෑෂ් බෑක් වෙයිද. ඔයාට වගේම මටත් ඒ දේ ඉස්සලා හිතුණා මොකද මට සූට් වෙන්නේ නැත්තම් මට මේ රිෆන්ඩ් එක ගන්න පුළුවන් වේද කියන එක මටත් හිතුණා. හැබැයි බිස්නස් මොඩල් එක ඩෙෆිනිට්ලි මට බලන්න ඕනකම තිබුණා මේ රිෆන්ඩබල් ඔප්ෂන් එක දෙන බිස්නස් මොඩල් එක මොකද්ද කියන එක. එතකොට මම පේ කරන්න ගියම මම දැක්කා ක්‍රෙඩිට් කාඩ් PayPal options දෙකම තියෙනවා. ඉතින් එතකොට මට හිතුණා PayPal වලින් ගොඩක් secured ඒ හින්දා මම PayPal වලින් pay කරනවා කියන decision එක අරන් මම මාස 17කට කලින් $149 pay කරලා business model එක start කළා. ඉතින් ඔයාටත් එහෙම හිතෙන්න පුළුවන් මොකද definitely ඔයා when income stream එකක් නැත්නම් definitely ඔයාගේ paycheck එකෙන් තමයි ඔයාගේ ජීවිතය ගෙවන්නේ. ඉතින් definitely අපි කවුරුත් කැමති නෑ නිකන් අපේ $149 නාස්ති වෙලා යනවට බිස්නස් මොඩල් එක සූට් වෙන්නේ නැත්තම්. ඉතින් මම හිතුවා මගේ ස්ක්‍රීන් එක ෂෙයා කරලා මගෙන් $149 පේ කරලා ඒක බිස්නස් එක සූට් වෙන්නේ නැති හින්දා රිෆන්ඩ් එක ඉල්ලන කෙනෙක්ට කොහොමද මම මෙතන මේ පැත්තේ ඉඳන් රිෆන්ඩ් එක ප්‍රොසෙස් කරන්නේ. මම ඉස්සරත් කියලා තියෙනවා මගේ page එකේ throughout මම කියනවා මේ business model එක proven business model එකක්. අපිට මෙතන ඇවිල්ලා trial and error කරන්න දෙයක් නැහැ. business එක built වෙලා තියෙන්නේ. ඔයාට ඇවිල්ලා ඔයාගේ business එක definitely set up කරගෙන යන්න පුළුවන්. business එක set up කරන්න තියෙන ඔයාගේ details එක. මොකද ඔයා business එක කරන්නේ ඔයාගේම business එකක් හැටියට මෙතන තියෙන globally established companies keeping එකක් තෝරගෙන. ඉතින් අපි කතා කරමු මම පෙන්නන්නම් මගේ ස්ක්‍රීන් එක ෂෙයා කරලා කොහොමද මම ඔයා රිෆන්ඩ් එකක් ඉල්ලුවම ප්‍රොසෙස් කරන්නේ කියලා. කෝල්ස් වලට ඇවිල්ලා තියෙන සමහර අය මම දැකලා තියෙනවා ක්වික් රිච් වෙන්න ගිහින් තමන්ගේ සල්ලි ගොඩක් වෙලාවට නැති කරගෙන තියෙනවා. ඉතින් ඒ කට්ටියස් ගොඩක් වෙලාවට හිතනවා මේකත් මට කලින් වෙච්ච දේ වගේ එකක්ද කියන එක. ඉතින් හරිම සාධාරණයි එහෙම දෙයක් හිතන්න. අපි බලමු කොහොමද ඔයා මගේ රිෆන්ඩ් එකක් ඉල්ලුවොත් මම ඒක ප්‍රොසෙස් කරන්න කියලා. ඉතින් ඔයාට මෙතන ස්ක්‍රීන් එක පේනවා මෙතනදී new system add new system request කියලා එකක් තියෙනවා මේක අපේ administration system එක. ඉතින් මේකට වෙනම access business එක start කරන ඕනම කෙනෙක්ට හම්බ වෙනවා. මෙතනදී මම request type එක මෙතන ඔයා බැලුවොත් අර පේනවා ගොඩක් request types තියෙනවා. ඉතින් මම මෙතන මට suit වෙන්නේ මගෙන් ඔයා ඉල්ලන refund එකක්. ඒ හින්දා මම මෙතන refund කියන option එක choose කරගන්නවා. එතකොට business model එක ඇතුළෙම straight forward ඔයාලා කියනවා වගේම refund එකක් දෙනවා කියලා අපිට request type එකට refund select කරලා ඔයාගේ email එක ඔයාගේ details ටික මම මෙතෙන්ට enter කරනවා. ඒ කියන්නේ email එකයි නමයි enter කරනවා මේ පුද්ගලයාට refund එකක් දෙන්න කියලා. ඉතින් මෙතනදී මේ ටික fill කරලා supporting documents මොන හරි අවශ්‍ය නම් මට add කරන්නත් පුළුවන් but මේක හරීම straight forward දෙයක් හින්දා business එකේ මට ඇත්තටම මෙතන supporting documents ඔය pay කරපු slips කවදාකවත් attach කරන්න වෙන්නේ නැහැ මොකද ඔයාගේ නමයි email එකයි තියෙනවා හරීම straight forward ඒ හින්දා මම මේකෙතනදී ඔයාට business එක suit වෙන්නේ නැති reason එක සඳහන් කරලා මම මෙතන submit කරනවා email මේ request එක මෙතන submit කරනවා. එතකොට submit කරාට පස්සේ එතනදී මම ඒ request එක submit කරාට පස්සේ මට පැය කිහිපයක් ඇතුළත email එකක් එනවා. ඉතින් එතකොට ඒ email එක එන්නේ මම personal කියන්නේ privacy reasons හින්දා මම මෙතන ඒ refund එක lodge කරපු කෙනාගේ details මකලා තියෙනවා. මම එතනදී share කරන්නම් ඇත්තටම ඒ details ටික මෙතනදී මම මගෙන් ඊමේල් එක මම ඊමේල් රිෆන්ඩ් එක ලොජ් කරාට පස්සේ මට එනවා ඊමේල් එක. ඒ ඊමේල් එකේදී මට ඒ මම ලොජ් කරපු රිෆන්ඩ් එක ගැන තමයි විස්තර කියලා එන්නේ. එතකොට මම ඒක ෂෙයා කරන්නම් මෙතන ඔයත් එක්ක මේ තියෙන්නේ ඒක. එතකොට මෙතන ඔයා බැලුවොත් ඔයාලට පේනවා
මගේ ඊමේල් එක coachgayani@gmail.com. එතකොට මේක අපේ කස්ටමර් සර්විස් ඊමේල් එක. එතනින් මට ඇවිල්ලා තියෙනවා මගේ නමත් එක්ක මට buyer කෙනෙක්. ඒ කියන්නේ 149k ගේ සල්ලි has been refunded. The reason for refund is not for them. කියලා එවල තියෙනවා. ඉතින් ඒක තමයි විස්තර කරලා තියෙන්නේ. එතන ඒ රිෆන්ඩ් එක ප්‍රොසෙස් කළා කියන විස්තර එතන තියෙනවා. ඉතින් හරිම ස්ට්‍රේට් ෆෝවර්ඩ්. අපිට ඇත්තටම බිස්නස් එක කරන කෙනෙක් හැටියට එතන ගොඩක් වෙලාව නාස්ති කරන්න දෙයක් නෑ. අපි හරිම සිස්ටම් එකේ රික්වෙස්ට් එක දැම්මා. ඔයා රිෆන්ඩ් එක ඉල්ලුවා නම් මොකද ඔයාලට බිස්නස් එක සූට් වෙන්නේ නැති හින්දා. මොකද ඔයාගේ ඒ පේ කරන $149. ඔයා බිස්නස් එක කරනවා නම් ඔයාගේ ට්‍රේනින්ග්ස් වලට තමයි through outම ලොකේට් වෙන්නේ. ඔයා බිස්නස් එක කරන්නේ නැත්නම් ඒක ඔයාට යනවා. මොකද එතන එක් සල්ලි කොතනවත් තිබිලවත් වැඩක් නැහැ. ඉතින් ඒකයි ඔයාට ඒක රිෆන්ඩ් එක හම්බ වෙන්නේ. ඉතින් ඔයාට ක්ලියර් නැති දෙයක්. එතනදී තිබුණා නම් හදිසියවත් පොඩි චකිතයක් මේ 149 පේ කරලා කොහොමද මට මේ සල්ලි හම්බ වෙන්නේ? මේ විදිහට තමයි අපි රිෆන්ඩ් එක රික්වෙස්ට් කරන්නේ. ඔයාට කෑෂ් කියන්නේ රිෆන්ඩ් එක හම්බ වෙන්නේ ඒ විදිහට. මේ වගේ කන්ෆර්ම් කළා මට ඊමේල් එකක් අපේ ඇඩ්මින් සිස්ටම් එකකින් එනවා. හරිම ස්ට්‍රේට් ෆෝවර්ඩ් බිස්නස් මොඩල් එක බිල්ට් වෙලා තියෙන ප්‍රූවන් බිස්නස් මොඩල් එකක්. ඉතින් ඇතුළේ ඇවිල්ලා කරන්න ගොඩක් දේවල් නේ අපිට. අපේ ෆනල්ස් වෙබ්සයිට්ස් හැමදේම අපිට කියලා හදලා දෙනවා බිස්නස් එක කරගෙන යන්න, ලේසියෙන් කරගෙන යන්න. ඉතින් ඔයාට චකිත තිබ්බනම් මං හිතනවා ක්ලියර් වෙන්න ඇති කියලා 149 definitely refund කරනවා කියනවා වගේම වෙබිනා එකේ refund කරලා තියෙනවා. මම ඔයාලට proof එක තමයි පෙන්නුවේ. ඉතින් thank you so much live එකත් එක්ක එකතු වුණාට. අපි හම්බෙමු හෙට. එතකන් හැමෝටම සුබ දවසක්.